කලබල යන්නේ? කංකඩෝ ඒ දැක්කෙන්නේ හරි හරි ඒකට කමක් නැහැ කියමුකෝ. කොහෙද මේ කලබලේ දුවන්නේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නම් කියන්න ඕන දෙයකට මේ කංකඩු වයි ඉන්නවා ඈ. නෑ අයියේ මේ අපේ අර වැස්සියෝ දෙන්න කිස්සුවා. සුවර කරම හන්දිය මස් කඩේ වුන් දෙන්න වෙන්නේ නැති. බබාය වෙන්න එපා මල්ලි. මම ගිහිල්ලා වචන දෙකයි දාන්නේ. ආයේ වැස්සියෝ දෙන්න ගෙදරටම ගෙනත් දෙවි. නෑ අනේ ගුණපාලගේ වත්තේ බැඳ වැස්සියෝ දෙන්න තනකොළ කන්න. හරි හරි. ඒ කියන්නේ වැස්සියෝ දෙන්න තනකොළ කෑව කියලා ගුණපාල ගේම ඉල්ලුවා. මල්ලි බය වෙන්න එපා මල්ලි. ওই ගුණපාල කියන්නේ දන ගස්සල ටොප් වෙන උපේත් තමයි මම. නෑ කංකඩෝ එහෙම මුකුත් නෙවෙයි. රෑ වෙන කලින් වැස්සියෝ දෙන්න ගෙදර දක්කන් යන්න හැදුවේ. ඒ කියන්නේ එහෙනම් ෂුවර් කරමු ගුණපාලේ පවුලගේ මැත්ත. රෑ වෙන කලින් වැස්සියෝ දෙන්න අරන් යන්නේ කියලා. මල්ලි බය වෙන්න එපා මල්ලි. ඔගේ කටට ඔගේ කට සැලෙන්න කරන්න හැටි මම දන්නවා. ඔකත් මං වඩාගත්ත එකක් තමයි. යම් මල්ලි යන්න. අනේ බම් මේ කංකටුව ඉස්සෙල්ලා කියන ගාන් ඉඳන්කො පයින් නැතුව. කියන්නකෝ කියන්නකෝ. උදේ ගැට ගහපු හරක් දෙන්න දක්කන් යන්නේ. හරක් දෙන්න මොකෙක්වත් ඉස්සු වෙන්නේ නැහැ. ගුණපාල මුකුත් කිව්වෙන්නේ නැහැ. උගේ ගෑණි මුකුත් කිව්වෙන්නේ නැහැ මට. නෑ ඒ වුණාට මල්ලි ඕන දෙයකට මං ඉන්නේ. නෑ මේ නෙවෙයි. මම යන්න අපුවාම මට යන්න දීලා. කෝ යන්න අපුවාම තෝපලයක්. මෙතන. මොකද බංකෝ? අනකොල කවන්න තිබි වැස්සියෝ දෙන්න නෙමෙයි ඌට. දන්නනේ මල්ලි. මල්ලිට මොකක් කරුණත් මම නන්නේ. අයියේ